අපි බලමු අද කොහොමද ඇඩිෂනල් account එකක් හදාගන්නේ කියලා. මම ඔයාලට link එකක් දීලා ඇති. ඒ link එක ක්ලික් කරාම මෙන්න මේ වගේ site එකකට තමයි එන්නේ. ඔයාලට පේනවා මේ site එකේ ඉරි කෑලි තුනක් තියෙනවා. ඒ ඉරි කෑලි තුන උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඉතින් පහළටම ගියාම ඔයාලට පේනවා login කියලා එකක්. ඒ login කියන එකට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ සයිට් එකක් ඕපන් වෙනවා. ඔයාලගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා මෙතනට ලොග්. ඔයාලා XM account එක හදනකොට දීපු ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ලොගින් වුණාට පස්සේ මෙන්න මේ වගේ සයිට් එකක් ඕපන් වෙනවා. ඒ සයිට් එකේ ඔයාලට පේනවා රියල් account එක, ඩිමෝ account එක. ඔයාලට පේනවා ඉතින් නැවතත් ඉරි කෑලි තුනක් තියෙනවා. ඒ ඉරි කෑලි තුන උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනදී තියෙනවා ඔයාලට පේනවා my account කියලා තැනක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ සයිට් එකක් තමයි ඔයාලට එන්නේ. ඔයාලගේ my account කියන ඔයාලගේ details තමයි මෙතන එන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලට පේනවා ඉතින් ධන ලකුණක්. අන්න ඒ ධන ලකුණ උඩ ටච් කරන්න. එතනදී අහනවා ඔයාලගෙන් රියල් account එකක්ද, investor account එකක්ද, custom account එකක්ද කියලා. ඔයාලා රියල් account දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ load වෙනවා. ඔයාලගෙන් මුලින්ම අහන්නේ account එකේ වර්ගය MT5 එකක්ද, MT4 එකක්ද කියලා. MT5 දෙන්න. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා standard එකක්ද, microද, ඔය වගේ account වර්ග කීපයක් ගැන අහනවා. ඔයාලට ඉතින් බෝනස් එක ගන්න ඕන නම් ඔයාලා දෙන්න ඕනේ ස්ටෑන්ඩඩ් account එකක්. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් continue දෙන්න. ඊට පස්සේ ඔයාලගෙන් අහන්නේ leverage එක. මේකේ විවිධ leverage තියෙනවා. ඔයාලා 18 එක දෙන්න. බේස් කරන්සි එකට USD දෙන්න. account name එක standard කියලා select වෙලාමයි එන්නේ. ඊළඟට ඔයාලට තියෙන්නේ partner code එක. partner code එක මම පහතින් දානවා. ඒක දෙන්න දාන්න. ඊට පස්සේ මෙතනින් ටික් එකක් දාලා ඔයාලට පුළුවන් continue දෙන්න. ඊළඟට ඔයාලට තියෙන්නේ පාස්වර්ඩ් එකක් දාගන්න. මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම කැරක්ටර් 10ත් 15ත් අතර දෙන්න ඕන. නම්බර්ස් තියෙන්න ඕන, කැපිටල් ලෙටර්ස් තියෙන්න ඕන, සිම්පල් ලෙටර්ස් තියෙන්න ඕන. අනිවාර්යෙන් ස්පෙෂල් කැරක්ටර් එකක් තියෙන්න ඕන. මේ ටික දාලා කැරක්ටර්ස් 10ත් 15ත් අතර ඔයාලා පාස්වර්ඩ් එක හදා ගන්න ඕන. ඔයාලා හරියට පාස්වර්ඩ් එක හදාගත්තා නම් මේ වගේ කොළ පාටින් ටික් මාක්ස් පෙන්නනවා. ඔයාලා පාස්වර්ඩ් එක දාගෙන ඉවර වෙලා මේ කම්ප්ලීට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ account එක මේ විදිහට create වෙලා තියෙනවා. එතනදී ඔයාලට MetaTrader login එක, platform type එක, MetaTrader saver එක ඔක්කොම බලා ගන්න පුළුවන්. මගේ නම් තාම details වැටුනේ නැහැ. ඔයාලට මේකේ details පෙන්නනවා. අනිවාර්යෙන් ඒව මතක තියාගන්න. ඔයාලගේ login එක, type එක, saver එක. saver එක නම් එක්කෙනාට එන විදිය එක එක විදියයි. ඔයාලා අනිවාර්යෙන් මේක මතක නැත්තම් පොතක හරි ලියලා තියාගෙන
මතක තියාගන්න. මොකද ඔයාලා account එකට log වෙද්දි මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඇඩිෂනල් account එක දැන් හදලා ඉවරයි අපි. ඔයාලට පුළුවන් ඔයාලගේ account එකට log වෙන්න. නැවත ආයේ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.